අවුරුදු සමය ආසන්න වෙද්දී ගම්මානයේ පුරාම රතු පැහැයෙන් දිලිසෙන එක් විශේෂ මලක් තියෙනවා. ඒ මල තමයි එරපුතු මල. ඒත් මේ ලස්සන මලට සරල කතාවක් නෙවෙයි තියෙන්නේ. ඒක අපිරහසක්. මේක කඩ වලින් ප්‍රාර්ථනා කියලා කියනවා. අපි යන්නේ පුරාවෘත්ත කතාව ඒ විශ්වාසය මොකක්ද කියලා බලන්න. ඒ කොහොමත් එක ගම්මානයක දුප්පත්තුනත් හරිම හොඳ හදවතක් තිබ්බ යුවතියක් ජීවත් වෙනවා. අලුත් අවුරුද්දට දෙවියන් පුද කරන එක ඇයගේ ලොකුම වගකීම. ඉතින් හැම අවුරුද්දෙම ලස්සන මල් හොයලා දෙවියන්ට පුද කරන්න පෙළඹිලා ඉන්නවා. නමුත් ඒ අවුරුද්දේ ඇයට කිසිම මලක් හමුුනේ නැහැ. ඉතින් ඇය ප්‍රාර්ථනා කරනවා, දෙවියනේ මට පුළුවන් විදියට ලස්සන මලක් දෙන්න. ඇය කල්පනා කරමින් එහෙම ඉල්ලනවා. ඉතින් ඇය නින්දට යනවා. නින්දට ගියාට පසුව උදේ පාන්දරම නැගිටිනවා. නැගිටලා දත් මැදලා මූණ හොදලා පිරිසිදු වෙලා පසුදා උදේ පාන්දරම එයා ඇස්සරලා වටපිටාව බලනවා. ඇගේ ඉදිරියේ තියෙන්නේ රතු පාටින් දිලිසෙන ආකර්ශනීය එරපුතු මල් වලින් පිරුණු ගහක්. ඒ ගහේ කටුත් තියෙනවා. ඉතින් ගම්වාසීන් මේක දකිනවා. දැකලා ඒ කට්ටිය විශ්වාස කරන්න පටන් ගන්නවා මේ මල දෙවියන්ගෙන් හම්බුන වරයක් කියලා. එදා ඉඳලා එරපුතු මල කියලා කියන්නෙම නව වසරක ආරම්භයක්, සතුටක් සහ ආශිර්වාදයේ සංකේතයක්. අදත් අවුරුදු සමයේ එද්දී එරපුතු මල් පිපෙන්නේ ඒ පුරාවෘත්තය අපට මතක් කරමින්. සත්‍ය හදවතක ඉල්ලීමක් තමයි මෙන්න මේ පුරාවෘත්තය. කවදා හරි අනිවාර්යෙන්ම දවසක සාර්ථක වෙනවා කියන අධිෂ්ඨානය අපට මේ එරපුතු මලෙන් පෙන්නනවා. ඉතින් අදටත් රතු පැහැ මල් බොහෝ වෙලාවට දෙවියන්ට පූජා කරන්න පෙළඹිලා ඉන්නවා. අවුරුද්දත් කෙට්ටු එරපුතු මල් පොට්ටු දන්න නොදන්න හැමෝටම තවත් පුංචි කතාවක් කියන්න. මේ එරපුතු ගහකව මතක් වෙන්නේ ඖෂධීය ශාකයක් කියලා. මේ එරපුතු ගහේ උද්භිත නාමය තමයි එරිත්‍රිකා ඉන්ඩිකා කියලා කියන්නේ. ඉන්දියන් පෝරල් ට්‍රී කියලා ඉංග්‍රීසි පසින්ද දමිළ පසින් මුරුළු මුරුංගේ යන නමද භාවිතා කරනවා. දමිළ ಭಾಷೆයේ මුරුළු කියලා කියන්නේ කටු සහිත කියන අර්ථයට. ඒතර මුරුංගේ කියලා කියන්නේ මේ මුරුංගා කියන අර්ථයට. එරපුතු ශාකයේ පුරාවටම කටු සහිත නිසාත් එරපුතු ශාකයේ හැදෙන කරල් මුරුංගා කරල් වලට සමාන නිසාත් මෙන්න මේ නමෙන් හඳුන්වනවා. බුරුමය, ඉන්දියාව, මල්කාව, ලංකාව වැනි රටවල ව්‍යාප්ත වෙලා තියෙනවා මෙන්න මේ එරපුතු ගස. පෙබරවාරි මාසයේ අවසාන වන විට මේ ගහේ කොළ හැලෙන්න පටන් ගන්නවා. එතකොට මාර්තු අප්‍රේල් වෙනකොට මල් පීදීම පටන් ගන්නවා. අනුරෝග, තන්හි සමාරු, අස්ථි විනීම්, තුවාල, එතකොට ගැබිණි මවුරුන්ගේ කිරි වර්ධනයට, ඔසප් වේදනාවට, සෙම් වාත අමාරු වලට මෙන්න මේ වගේ තවත් රෝග රැසකට එරපුතු ගහේ මුල්, පොතු, මල් යොදා ගන්නවා. ඒ වගේම පුංචි රහසක් කියන්නද? එරපුතු ගහේ දළු කොළ මැල්ලුම් කනවා කිව්වොත් විශ්වාස කරනවද? මෙන්න මේ දළු කොළ මැල්ලුම් හදලා කන එක පණු අමාරුවට කුඩා දරුවන්ට අනිවාර්යෙන්ම ලබා දෙන දෙයක්. ඒ වගේම මව්කිරි වර්ධනය, ඔසප් වේදනාව, සෙම් වාත අමාරු අනේ වගේ රෝග රැසකට එරපුතු ගහේ මුල්, පොතු, මල් යොදා ගන්නවා. තව රහසක් කියන්නද? එරපුතු ගහේ දළු කොළ මැල්ලුම් කනවා කිව්වොත් විශ්වාස කරනවද? පණු අමාරුවට කුඩා දරුවන්ට ඒ වගේම මව්කිරි වර්ධනයට, ඔසප් වේදනාවට මෙන්න මේ මැල්ලුම්, දළු කොළ මැල්ලුම් ආහාරයට ගන්නවා. ඉතින් මේ කතාව වෙනස් වෙන්න පුළුවන්. මොකද කටකතා කියන දේවල් වෙනස් වෙනවනේ. ඉතින් මේ කටකතාවත් එරපුතු ගහත් එක්ක හැදුණු ලස්සන විශ්වාසයක්, ලස්සන මතයක්. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.